ඕවන් තෙවැනි මොලය YouTube නාලිකාව මෙම වැඩසටහන අනුපිළිවෙලකට අනුව මා ඉදිරිපත් කිරීමෙන් අලුතෙන් නරඹන ඔබට පළමු වැඩසටහනේ සිටම නැරඹීමෙන් මෙය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. මෙය මාගේ 9 වන වැඩසටහන. 8 වන වැඩසටහනෙන් මා තෙවැනි මොලයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් මතකයක් ලෙස ගබඩා වීම, තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වීම සහ එහි විශේෂිත වූ ලක්ෂණ විග්‍රහ කළා. මෙම වැඩසටහනෙන් මා තෙවැනි මොලයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වීම සහ තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස තෙවැනි මොලයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් ගබඩා වීම මගින් පුද්ගලයෙකු කායික මානසික රෝගවලට ලක්වන ආකාරය විග්‍රහ කිරීම සිදුවේ. තෙවැනි මොලයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් ප්‍රබල ලෙස ගබඩා වීම යනු මා පෙර සඳහන් කළ ආකාරයට දෛනික කටයුතු වලට අනාගතයට ප්‍රබල ලෙස බලපාන ආකාරයට කෝපයක්, වෛරයක් හෝ ඒ හා සමාන ක්‍රියාවකට අදාළව ඉතා කෙටි කාලයක් තුළ නිතර කුඩා මොලයේ ලොකු මොලයේ ප්‍රබල වන එම දත්ත සහ මතකයන් වලට අනුව නිතර සිතීමට ලක්වන හෝ ප්‍රකාශ කිරීමට ලක්වන ක්‍රියාවකට අදාළ දත්ත සහ මතකයන් තෙවැනි මොලයේ මතක ගබඩාවේ ප්‍රබල ලෙස ගබඩා වූ දත්ත සහ මතකයන් ලෙස මා හඳුන්වයි. පුද්ගලයෙකුගෙන් පළිගැනීමට අදාළ ක්‍රියාවක් මෙයට නිදසුන් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයෙකු එලෙස තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස දත්ත සහ මතකයන් තෙවැනි මොලයේ මතක ගබඩාවේ ගබඩා වීමේදී හෝ ගබඩා කිරීමේදී එම දත්ත සහ මතකයන් දීර්ඝ කාලයක් එලෙස ගබඩා වීමේදී හෝ එම ආත්මය තුළ මතකයක් බවට පරිවර්තනය නොවීමේදී එම දත්ත සහ මතකයන් ඉතා කෙටි කලක් තුළ නැවත ප්‍රබල වීමෙන් එලෙස ප්‍රබල වන වාරයක් පාසාම එම දත්ත සහ මතකයන් ලබා ගැනීමට ක්ෂය කරන ශක්තියට සාපේක්ෂව ශක්තිය තෙවැනි මොලයේ ශක්ති ගබඩාවෙන් යෙදවීමෙන් මා පෙර සඳහන් කළ ආකාරයට සියලුම ඉන්ද්‍රියන්ට අඛණ්ඩව ක්‍රමානුකූලව නිකුත් කිරීමට අවශ්‍ය ශක්තිය තෙවැනි මොලයෙන් කුඩා මොලයට නිකුත් නොවීමෙන් හෝ නිකුත් නොකිරීමෙන් එම ඉන්ද්‍රියන් තුළ මේදය ලෙස ගබඩා කළ ශක්තිය ක්ෂය කරමින් එම ඉන්ද්‍රියන් වලට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමෙන් එම පුද්ගලයා කෙට්ටු වීම සිදුවන අතර පුද්ගලයෙකුගේ ඇඟේ එක් ප්‍රදේශයකට අවශ්‍ය ශක්තිය අඛණ්ඩව ක්‍රමානුකූලව නොලැබීමෙන් එම ප්‍රදේශය අඩපණ වීමෙන් එම පුද්ගලයා අංශභාගය වැනි ප්‍රබල කායික රෝගවලට භාජනය වීම සිදුවේ. සාමාන්‍ය ආකාරයට ක්‍රියා කරන පුද්ගලයෙකුගේ තෙවැනි මොලය, කුඩා මොලය සහ ලොකු මොලය සම මට්ටමෙන් හෙවත් සමාන මට්ටමෙන් ක්‍රියා කිරීමේදී එම පුද්ගලයාගේ තෙවැනි මොලය, කුඩා මොලය සහ ලොකු මොලය මා සඳහන් කරන ආකාරයට එනම් කුඩා මොලයෙන් සහ ලොකු මොලයෙන් සියලුම ඉන්ද්‍රියන් ක්‍රියා කිරීම හෙවත් මෙහෙයවීම, සියලුම ඉන්ද්‍රියන් මෙහෙයවමින් හෙවත් ක්‍රියා කරමින් ලබා ගන්නා දත්ත සහ මතකයන් සහ කුඩා මොලයේ සැලසුම් කිරීමේ ක්‍රියාවලිය හෙවත් සිතීමේ ක්‍රියාවට අදාළව ලබා ගන්නා දත්ත සහ මතකයන් තෙවැනි මොලයේ මතක ගබඩාවේ ගබඩා කර ගැනීම, තෙවැනි මොලයෙන්
කුඩා මොළයට නිකුත් කරන ශක්තිය කුඩා මොළයෙන් නිසි පාලනයකින් යුතුව ලොකු මොළයට සහ සියලුම ඉන්ද්‍රියන් වලට නිකුත් කිරීම යන ක්‍රියාවලි සිදුවන අතර යම් ක්‍රියාවකට යම් සිදුවීමකට අදාළ දත්ත සහ මතකයන් නිතර අඛණ්ඩව දීර්ඝ කාලයක් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ප්‍රබල වීමේදී තෙවැනි මොළය සමග කුඩා මොළය සහ ලොකු මොළය සම මට්ටමින් හෙවත් සමාන මට්ටමින් ගිලිහීම සිදුවන අතර තෙවැනි මොළයෙන් කුඩා මොළය සහ ලොකු මොළය එලෙස සම මට්ටමින් හෙවත් සමාන මට්ටමින් ගිලිහීමෙන් එම පුද්ගලයා මානසික රෝගියෙකු බවට පත්වේ. පුද්ගලයෙකු එලෙස මානසික රෝගියෙකු බවට පත්වීමේදී හෙවත් තෙවැනි මොළය සමග කුඩා මොළය සහ ලොකු මොළය සම මට්ටමින් ගිලිහීමේදී සාමාන්‍ය පුද්ගලයෙකුගේ තෙවැනි මොළයෙන් කුඩා මොළයෙන් ලොකු මොළයෙන් සිදුවන ක්‍රියාවලි වලට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි සිදුවේ. එනම් කුඩා මොළයෙන් සහ ලොකු මොළයෙන් තෙවැනි මොළයේ මතක ගබඩාවට දත්ත සහ මතකයන් ලබා නොගෙන තෙවැනි මොළයේ එලෙස ප්‍රබල වූ දත්ත සහ මතකයන් කුඩා මොළයට ලොකු මොළයට නිකුත් කිරීම එලෙස කුඩා මොළයට සහ ලොකු මොළයට නිකුත් වන දත්ත සහ මතකයන් වලට අනුව කුඩා මොළය සහ ලොකු මොළය සියලුම ඉන්ද්‍රියන් ක්‍රියා කිරීම හෙවත් මෙහෙයවීම තෙවැනි මොළයෙන් කුඩා මොළයට නිසි පාලනයකින් යුතුව ශක්තිය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඇන හිටීමට ලක් වී තෙවැනි මොළයෙන් කුඩා මොළයේ නිසි කළමනාකරණයකින් හෙවත් පාලනයකින් තොරව සියලුම ඉන්ද්‍රියන් වලට අධික ශක්තියක් නිකුත් කිරීම සිදුවන අතර එලෙස ඉන්ද්‍රියන් වලට අධික ශක්තියක් නිකුත් වීමෙන් එම පුද්ගලයා අධික ලෙස ශක්තිමත් වීම සිදුවීම සහ කුඩා මොළයේ නිසි පාලනයක් නොමැතිව අඛණ්ඩව තෙවැනි මොළයෙන් සියලුම ඉන්ද්‍රියන් වලට ශක්තිය නිකුත් වීමෙන් එම පුද්ගලයා සාමාන්‍ය මට්ටමින් අඩපණ වීම හෙවත් නිදා ගැනීම ඉතා අවම මට්ටමට පත්වේ. පුද්ගලයෙකු මානසික රෝගියෙකු බවට පත්වීමට ප්‍රධාන හේතුව එම පුද්ගලයාගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ දීර්ඝ කාලයක් යම් ක්‍රියාවකට යම් සිදුවීමකට අදාළව දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ප්‍රබල වීමයි. එලෙස ප්‍රබල වන දත්ත සහ මතකයන් මගින් එම පුද්ගලයාගේ තෙවැනි මොළය සමග කුඩා මොළය සහ ලොකු මොළය සම මට්ටමින් හෙවත් සමාන මට්ටමින් ගිලිහීමෙන් එම පුද්ගලයා මානසික රෝගියෙකු බවට පත්වේ. තෙවැනි මොළයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් ප්‍රබල වීමෙන් හටගනු ලබන රෝගයක් වීමෙන් තෙවැනි මොළයට ඉන්ද්‍රියක් නොමැති වීමෙන් මානසික රෝගියෙකුට ඖෂධ ලබා දීමකින් එම රෝගියා සුව කිරීමට නොහැකි අතර එම පුද්ගලයාගේ තෙවැනි මොළයේ එලෙස ප්‍රබල වන දත්ත සහ මතකයන් වලට ප්‍රතිවිරුද්ධ දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ප්‍රබල කරමින් පෙර අවස්ථාවේදී ප්‍රබල වූ එම දත්ත සහ මතකයන් ක්‍රමානුකූලව මතකයක් බවට පරිවර්තනය කිරීමෙන් එම පුද්ගලයා ක්‍රමානුකූලව සාමාන්‍ය මට්ටමට පත් කළ හැකිය. පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමෙන් සිතීමෙන් සියලුම ඉන්ද්‍රියන් ක්‍රියා කිරීමෙන් හෙවත් මෙහෙයවීමෙන් ලබා ගන්නා දත්ත සහ මතකයන් වලින් සිතීමේ ක්‍රියාවට අදාළව
තෙවැනි මොළයේ මතක ගබඩාවේ ගබඩාවන ගබඩා කරගන්නා ලද දත්ත සහ මතකයන් ප්‍රබල වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනු ලබන අතර යම් ක්‍රියාවක් පිළිබඳව යම් පුද්ගලයෙකු සිතීමේදී එම ක්‍රියාවට කුඩා මොළයෙන් යොදවන සියලුම ශක්තිය එම ක්‍රියාවට යොදවන අතර එලෙස එම ක්‍රියාවට නිකුත් වූ ශක්තිය යම් ප්‍රමාණයක් කුඩා මොළයේ ක්ෂය නොවීමේදී එම ශක්තිය එයට අදාළව ඉන්ද්‍රියන් වලට නිකුත් කරමින් සියලුම ශක්තිය ක්ෂය කර එයට සාපේක්ෂව ශක්තියක් යොදවමින් එම දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ නැවත ගබඩා කර ගැනීම සිදුවේ. තෙවැනි මොළයේ මතක ගබඩාවේ ප්‍රබල වන දත්ත සහ මතකයන් වලට අනුව පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමේදී එයට යොදවන ශක්තියෙන් විශාල ප්‍රතිශතයක් විශ්වයට නිකුත් වී ඉතා සීමිත ශක්ති ප්‍රමාණයක් ක්ෂය කරමින් එයට අදාළ දත්ත සහ මතකයන් ප්‍රකාශ කිරීමේදී එයට සාපේක්ෂව ඉතා සුළු ශක්ති ප්‍රමාණයක් එම දත්ත සහ මතකයන් වලට තෙවැනි මොළයේ ශක්ති ගබඩාවෙන් වෙන් කිරීමෙන් එම දත්ත සහ මතකයන් නැවත නැවත ප්‍රබල නොවීමෙන් ඉතා කෙටි කාලයක් තුළදී එම දත්ත සහ මතකයන් මතකයක් බවට පරිවර්තනය වීම සිදුවේ. පුද්ගලයෙකුගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් ප්‍රබල නොවීමට දිනකට වචන 5000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වේ. පුද්ගලයින් විවිධ ක්‍රියාවන් පව සහ පින ලෙස විග්‍රහ කළද පුද්ගලයෙකුගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් මතකයක් ලෙස තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වීම මනෝවිද්‍යාත්මකව පව සහ පින වන අතර එය ඉදිරියේදීම විග්‍රහ කිරීම සිදුවේ. මාගේ ඊළඟ වැඩසටහනින් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ගබඩා වන දත්ත සහ මතකයන් වලට අනුව සිහිනයන් දකින ක්‍රමවේදය සහ තෙවැනි මොළයේ අවසාන ක්‍රියාව හෙවත් තුන්වන ක්‍රියාව වන තෙවැනි මොළය තරංග නිකුත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම විග්‍රහ කිරීම සිදුවේ. ආයුබෝවන් සියලුම දෙනාට. බොහොම ස්තුතියි සියලුම දෙනාට.